Can't you tell that I want you? I say that I don't want myself. After you do hell, just know me. අද මගේ බර්ත්ඩේ එක හින්දා අයියා කිව්වා රෙස්ටොරන්ට් එකකට කන්න යන්න කියලා. මං හිතන්නේ ලංකාවේ එකක් තමයි ඒක අපි ගිහින් බලමු කියලා. මේ තියෙන්නේ අයියා මට දුන්න gift එක. ස්පයිස් කොලම්බෝ කියන ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකකට. ඇත්තටම මේක හරියම ලස්සනයි. ඒක ඇතුළට ගියාම ශ්‍රී ලංකන් වයිබ් එකක් ඇත්තටම තියෙනවා. මේකේ රස මෙනුස් ගොඩක් තියෙනවා. ඉතින් අපි සිලෙක්ට් කරලා එදා දවසේ කන්න කියලා හිතේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් අපි ඒක ඕඩර් කරා. දැන් ඉතින් මේ බලන් ඉන්නේ අපේ ඕඩර් එක එනකන්. අපි මේන් ඩිෂ් එක එනකන් සයිඩ් ඩිෂ් එකක් විදියට චිකන් කාටිලේජ් ඩිෂ් එකක් ඕඩර් කරා. ඉතින් ඒකත් ඇත්තටම හරි රසයි. සුදු රසක් තිබුණා. අනිතින් අපේ මේන් ඩිෂ් එක එනවා. ඇත්තටම මේ කෑම ගොඩාක් රසයි. ලංකාවේ රෙස්ටොරන්ට් එකකට ගිහින් කෑවා වගේම තිබ්බා. අපි තවලම් වෙනවාද එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ उसने बात की कुछ ऐसे ढंग से सपने दे गया वो हजारों रंग के रह जाऊं जै ආදරේ හදවතට දැනුනම උදකලාවත් සාපයක් හීන පාවා දීම යනුනිම කරන්නට බැරි පාපයක් වසන්තේ මම වෙමි අනන්තේ නුඹ නොවී සඳස් කවුලිහිලිහි ප්‍රේමයේ පින් හොඳට බඩ පිරලා දැන් නම් කාලේ යනවා ආයේ. කායක තියෙන තැක්ක. ඊට පස්සේ අපි ටිකක් ශිෂෝකා ස්ටේෂන් එකේ තියෙන සුපර් මාකට් එකකට ගියා. වෙනදාට අපි මීට් ගන්න ඒකේ. අපේ පැත්තේ සුපර් මාකට්ස් වල බීට් නැහැ. ඒ හින්දා අපි මේකේ බීට් තියනවද කියලා අපේ එකේ බලන්න ඒත් අනේ එදා බීට් තිබ්බේ නැහැ. ඉතින් අපි බලලා ආයෙ ගෙදර යන්න පිටත් වුණා.
ගමන්ම අපි තව බඩු වගේකුත් ගන්න ගිය හින්දා හවස් වුණා. ඒ හින්දා අපි රැට කන්න KFC එකෙන් කෑම අරගෙන තමයි ගියේ. හවස් වෙලා ගෙදර ඇවිල්ලා කේක් එකක් කපලා මගේ බර්ත්ඩේ එක මේ විදිහට සෙලිබ්‍රේට් කරා. ඉතින් මුලින් ඉඳන්ම මගේ වීඩියෝස් බලාගෙන හිටියනම් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලගේ ලයික් කමෙන්ට්ස් වලටත් ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක ලස්සන බ්ලොග් එකක් අරගෙන ආයෙත් දවසක අපි ආදරෙන් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් ඉන්න ඕනේ. Today is my birthday.